හයි යාළුවනි කොහොමද මගේ මේ පළවෙනි ව්ලොග් එක අයිලන්ඩලා තිං අද අපි යනවා කාසල් වීන් කියල තැනද සෞත් කෙරීවල ඇතට මම ඉන්නේ කෙරී කියන කාන්ටිය එකේ අයිලන්ඩ හරි ලස්සන හැ පැත්තක් ති මෙතන මේක සාමාන්‍යයෙන් පොඩිසම් මෙයින් නේරියක් තමයි මුණු අයිලන්ඩ් වලව ඉතින් අපි දැන් අද කාසල්වලට යනවා මමයි මහේෂය යන්න අද අප දෙන්න ඔෆ්ඩේ එක අපි දෙන්නෙක් ඉන්නවා මේ යන ගමන් ඉන්නේ ඉතින් ලස්සන හරිම ලස්සන සීනරිස් තියෙන පැත්තක් අපි යනකොට අපිට හම්බුණා මේක දැන් අපිට ඔය පේන්නේ මුහුද මේ දකුණු පැත්තෙන් අපි තව ටිකකින් මුහුද බලන්න යනවා ඒ කියන්නේ පාරේ දැන් තමයි view point එකක් තියෙනවා දැන් අපි යනවා ඉස්සරහදී අපිට හම්බෙන view point එකකින් අපි එතනදී ෆොටෝස් ටිකක් එහෙම අරගෙන තමයි අපි ළඟට යන්න ගමන පිටත් උනේ. ඉතින් අපි මේ යනකොට ගොඩාක් දේවල් අපි දැක්කා. මෙතනින් මම ඉස්සරහට මම වීඩියෝ එකේ පෙන්නනවා මෙතනින් ඉස්සරහා තියෙනවා අපේ කියන්නේ රේල් පාරක් තියෙනවා. පරණ අතහැරලා දාපු රේල් පාරක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ ඒක දැන් මේන්ටේන් කරන්නේ නැහැ. මොකද ඒක පරණ එක පාවිච්චියට ගන්න බෑ. ඔය ඉස්සරහා කන්දත් එක්ක අපේ නිකන් ලංකාව වගේ ටනල්ස් තියෙන ඒ වගේ තියෙනවා. ඉතින් මෙතන හරිම ලස්සනයි. අනික මම ලංකාවේ කියන්නේ මම වෙන රටවල තියෙනවා. මම ලංකාවේ දැක්කේ නෑ කන්දක් එක්ක සාමාන්‍ය මුහුදක් පිහිටලා තියෙනවා. ඉතින් මට මේක හරිම අලුත් අත්දැකීමක් මට. හරිම ලස්සනයි මේ මෙතන මේ මුහුද තමයි මේක තමයි මේ අට්ලාන්ටික් මුහුද මේ තියෙන්නේ. ඉතින් මේකේ ගොඩාක් ලස්සන සීනරිස් තියෙනවා. ඉතින් මෙතන බාන ක්ලිෆ් එක තියෙනවා. මේ මහේෂ් අයියා අපි සින යනවා. අපි දෙන්න තමයි යන්නේ අපි යනකොට. ඉතින් මේ කන්ද ඒ ඔක්කොමත් එක්කම තියෙනවා. ඉතින් ෆොටෝස් ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරන ලස්සනට මල් එහෙම දැන් වැවෙන කාලේ මොකද මේ ස්ප්‍රින්ග් එක දැන් ඉවර වෙන ළඟයි සමයක පටන් ගන්න ළඟයි. ඉතින් මෙතන මේ ක්ලිප් එකක් මේ තියෙන ක්ලිප් ලොකු ක්ලිප්ස් තියෙනවා. ඉතින් අපිට ඒවා ඉස්සරහට මම බ්ලොග්ස් වලින් මම ඒවා පෙන්නන්නම් ඔයගොල්ලොට. ඉතින් හරිම ලස්සන සීනරි එකක් බලන්න කියන්නේ මම ඇත්තටම මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම මගේ කන්දක් මුහුදක් පිහිටලා තියෙනවා. ඉතින් මේ තමයි මම කියපු අර ඩිංගේ අතල දාපු ඩිංගේ. ඉතින් මේ ඩිංගා දෙකක් තියෙන එක ළඟ කන්දම ඩිංගාපු ඉතින් රේල් පාර අපිට යන්න දෙන්නේ නැහැ. මොකද වැටක් අහලා තිබ්බා අපි එහෙම යන්න ගියේ නැහැ වැටෙන් පැනලා. ඒක හරිම නිසා මොකද මෙතන ඒ කියන්නේ කඳු වලට අයිති කට්ටිය ඉන්නවා වෙන මේක එකක් ගහලා තියෙන්නේ. ඊළඟට අපි ගියා බ්‍රෙක්ෆාස්ට් එකට. මේක තමයි ෆුල් අයිරිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක්. ඉතින් ඒකදී අපි බ්‍රෙක්ෆාස්ට් අත් කාසල් වීන් වලට ගිහිල්ලා හරි ලොකු බ්‍රෙක්ෆාස්ට් එකක්. ඉතින් හරි හොඳයි. මේ තමයි කාසල් වීන් ටවුන් එක. කාසල් වීන් ටවුන් එක ලස්සනයි. බලන්න අයිලන්ඩ් වල තියෙනවා වෙනම පැටර්න් එකක්. මොකද බිල්ඩින් සාමාන්‍යයෙන් මටත් එක මහේෂය තමයි එක කිව්වේ බිල්ඩින් එක පාටින් ලස්සන එකම ස්ට්‍රක්චර් එක එකම පාට මේ ඇවිල්ලා චර්ච් එක එකම පාටින් එහෙම පාට කරලා තියෙනවා. ඉතින් එකම ස්ට්‍රක්චර් එක ඔක්කොම එකම විදිහයි. ඒ කියන්නේ වැඩි මොනවත් ෆැන්සි නැහැ. ඉතින් ඔක්කොම එකම විදියට කාලා නම විතරයි තියෙන බිල්ඩින් එක. හරිම ලස්සනයි ටවුන් එක. ඊළඟට අපි ගියා චර්ච් එකට. මෙතන චර්ච් එක ඇතුළට ගියා. ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මේ චර්ච් එක ලොකු පරණ චර්ච් එකක්. 1800 මට මතක විදිහට 1839ද කොහෙද මම ඉස්සරහට ඒ බෝඩ් එකේ තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. හරිම පිරිසිදුයි. හරිම නීට් හැම දෙයක්ම. ඉතින් හරිම ලස්සනට ඒක කරලා මේ තමයි මේ තියෙන කොනල් මෙමොරියල් චර්ච් එක. මේ තමයි සවුත් කෙරී වල තියෙන ඇට්‍රැක්ෂන්ස් ඒරියා එකට මේ ළඟ තියෙන. ඉතින් මෙතන එහා පැත්තේ අර සීල් මත්ස්‍යයන්ගේ
තොටුපළක් තියෙනවා. ඒගොල්ලෝ ඉතින් අපි උදේම එන්නුනේ ඒගොල්ලෝ බලනවා නම් සාමාන්‍යයෙන් උදේ 6ට විතර ආවොත් එහෙම අපිට ඒගොල්ලෝ සෙල්ලම් කරනවා බලන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ බෝඩ් එකේ තමයි තියෙන ඒ විස්තරේ මේ මෙතන කොනෙල් මෙමෝරියල් එකේ. ඉතින් හරිම ලස්සනයි. අපි හරියට එන්ජොයි කරා. හොඳටම එන්ජොයි කළා මේ දවස. ඊට පස්සේ අපි ගියා මේකට කියන්නේ ඕල් බැරැක් කියලා. ඕල් බැරැක් මේ තමයි බැරැක්. සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කියන්නේ බැරැක්ක කියලා, පොලිස් බැරැක්ක කියලා. ඒ ඒගොල්ලෝ තිබ්බ පරණ බැරැක් එකක්. ඉතින් ඇතුළත් හරි ලස්සනයි. ඉතින් මේක ලොකු ගොඩාක් පරණ බැරැක් එකක්. ඉතින් ඒගොල්ලෝ ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් හැම මුදක් අයිනේ තමයි ඒක තියෙන්නේ. ඒක ලස්සනට තියෙනවා. ගොඩක් ලස්සනයි. ඉතින් අපි ඒ ටික පෙව කරා. ඉතින් මෙතන බලන්න පුළුවන් view එක, ලොකු view එකක් තියෙනවා. සාමාන්‍යයෙන් හොඳෙන් ඒ පාලම ඒගොල්ලෝ ඒව මොනවත් වෙනස් කරලා නැහැ. ඉතින් ඒක මොනවත් ඒව වෙනස් කරලා නැහැ. ඒගොල්ලෝගේ ස්ට්‍රක්චර් එක ඒ විදිහටම තියෙනවා. නම් මෙන්න බලන්න view එක මෙහෙම මෙන්න මෙතෙන්ට තමයි සීල්මත්ස්ය යනවා කියලා කියන්නේ. මේකත් මේ පරණ රේල්වේ බ්‍රිජ් එකක්. ඉතින් මේ රේල්වේ බ්‍රිජ් එක දැන් අතහැරලා දාලා තියෙනවා. දැන් මේ ඇවිල්ලා අපේ තියෙනවා පාක් එකක්. එතන තියෙනවා නිකන් පාක් එක, වෝකින් පාක් එකක් තියෙනවා. ඉතින් වෝකින් පාත් එකක් තියෙනවා. ඉතින් ටවුන් එකට යන කට්ටිය හැම මේ පාත් එක යූස් කරනවා. මේක තමයි ස්ටෝරිං. සාමාන්‍යයෙන් ගමේ කට්ටිය එකතු වෙලා ස්ටෝරි කියලා තියෙන මේ කොනෙල් කියන එක්කෙනා ස්ටෝරි කියලා තියෙන රැස්වීම් පවත්වලා තියෙන. සාමාන්‍යයෙන් ඔය නිකන් අපේ කමියුනිටි සෙන්ටර්ස් වගේ තමයි මේ මෙතන මේ තියලා තියෙන්නේ. ඉතින් පොඩි ළමයිට කතා කියනවලු. ඉතින් ඒ වගේ දේවල් කරලා තියෙන්නේ එහෙම. මම මහේෂයට ගල උස්සන්න ඕනි කියලා කිව්වා. ඉතින් ඊට පොඩි සපෝට් එකක් දුන්නා. මම වීඩියෝ එකකින් ගල මේවා කරන්න. මෙතන තමයි ගිනිමැලේ ගහලා තියෙන්නේ මැද. ගිනිමැලයක් ගහගෙන ඉතින් ඒගොල්ලෝ ඒ කතා කියලා පොඩි ළමයිට කතා කියන ඒවා. අරක තමයි ස්ටේජ් එක. නිකන් අර රංග නිකන් නාට්‍ය ඒ වගේ දේවල් ඒ වගේ කරන්න තිබ්බ තැනක්. මේ ඕල් බැරක් එක පිටුපස්සෙන් පේන විදිය, ඒ පාක් එකට පේන විදිය. ඉතින් අපි ඔය වෝකින් පාත් එකේ ගිහිල්ලා අපි ඊළඟට යන්න try කරා. ඉතින් අපිට එතන හිටපු ලේඩි කිව්වා අපිට යන්න තව තියෙනවා එතන මාලිගාවක්, මේ කාසල් එකක් තියෙනවා. කාසල් එක කඩා වැටලා බලන්න බෑ. හැබැයි එළියෙන් බලන්න පුළුවන් කියලා. දැන් ඔයගොල්ලෝ මේ පේන්නේ කාසල් එක. මේක ගොඩාක් පරණ කාසල් එකක්. ඉතින් ඒ කාසල් එක ඇතුළට යන්න දෙන්නේ නැහැ. මොකද එතන ඒක යන එක ඩේන්ජරස්. වට කළා තමයි තියෙන්නේ ඒක. ඉතින් අපි ඔහම බලලා එළියෙන් බලලාගේ ෆොටෝස් අරගෙන අපි ආයෙත් ආවා. ඊළඟට අපි ගියා ෆෝට් එකක් බලන්න. ස්ටෝම් ෆෝට් එකක්. ඉතින් ඒක මේගොල්ලෝගේ ආමි එක හිටපු ස්ටෝම් kind ෆෝට් එකක්. සාමාන්‍යයෙන් අපේ සීගිරිය වගේ ෆෝට් එකක්. ඉතින් එතන හරිම ලස්සනයි. මෙහෙම දියාගල් දෙකක් දෙපැත්තෙන් යනවා. ලස්සනට තියෙනවා මේ බලන්න. දැන් මේ ගස් මෙහෙම තිබ්බට සමයකට ගස් කොළ පාට වෙලා ලස්සනට කොළ දාලා මේ වෙනවා. මොකද දැන් මේ වින්ටර් එකේ විතර දැන් ස්ප්‍රින් එකේදී කොළ හැලිලා ඒව වතම් වලදී කොළ හැලිලා ඒ වගේ දේවල් මේ වෙලා දැන් ආය ඒ ගස් කොළ පාට වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය යන පාර දිගට හරි ලස්සනයි. ඉතින් අපි ඔය ෆොටෝස් ගත්තා. අපි ගොඩක් එහෙම කරා. දැන් මෙතන ඇවිල්ලා මේ උඩට අපි ආපු ඒ පෝට් එකේ තියෙන view එක, පෝට් එකට තියෙන එක උඩට ඩංගකට පස්සේ අපිට ලස්සනට view එකක් තියෙනවා. දැන් අපි මේ ඇතුළට යන ඒ දොර තමයි මේ තියෙන්නේ ෆෝට් එකේ. මෙතන මට ඇත්තම මේක දැක්කම රොබින් හුඩ් තමයි. අපි අයර්ලන්ඩ් වල ඉද්දි හැම වෙලාවෙම අපිට රොබින් හුඩ් මතක් වෙනවා. පොඩි කාලේ අපි බලපු සීරියස් එකක්. ඉතින් මේ ඇතුළට යන්න තියෙනවා. ඉතින් ඇතුළේ දැන් තියෙනවා. ඉතින් නටබුන් තමයි ගොඩක් තියෙන. මම ඉස්සෙල්ලා කිව්වා වගේ සීගිරිය, පොළොන්නරුව, අරුණාචලපුර ඒ වගේ නටබුන් තමයි දැන් ඉතුරුලා තියෙන්නේ. මේ ආමි එක නැගපු පඩිපෙල් තියෙන්නේ. පඩිපෙල් උඩට නැගලා එහෙම උඩට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන්නේ මෙහෙම උඩට
ඒ කියන්නේ පඩිපෙළ හදලා තියෙනවා. හැම පැත්තටම යන්න පඩිපෙළ තියෙනවා. ඉතින් හැම තැනින්ම මේ මෙතනින් නැගලා යන්න පුළුවන්. ගිහිල්ලා මේ උඩට ආවට පස්සේ තියෙන view එක ලස්සන view එකක් තියෙනවා. ලස්සනයි අහස ලස්සනයි. මොකද අපි අද ආපු දිනෙත් ලස්සනයි. මොකද පොඩක් ඉරේදී අපිට තිබ්බා වැඩි සීතලක් නැහැ. අනික මේ කාලේ දැන් සමයක පටන් ගන්න කාලේ නිසා වැඩි සීතලක් නැහැ. අවුව පොඩ්ඩක් වැටෙන්න ගන්නවා. මේ තියෙන view එක ගෙවල් ලස්සන ප්‍රදේශයක්. ඉතින් කාසල් වීන් කියලා කියන්නේ ලස්සන ප්‍රදේශයක්. මේගොල්ලෝගේ ලොකු හිස්ටරි එකක් තියෙනවා මේ කාසල් වීන් කියන පැත්තත් එක්ක සවුත් කෙරි වල. සාමාන්‍යයෙන් කෙරි කියලා කියන්නේ හොඳ ලොකු ටුරිසම් ඒරියා එකක්. සමයකට ගොඩාක් අනිවාර්යයෙන්ම රින් ඔෆ් කෙරි කියන ඒක ගොඩක් ඒක කරන්නම ඕනි කියලා තමයි ඒක තියෙන්නේ. ඒක නා අයලන්ඩ් වලට ආවොත් එහෙම රින් ඔෆ් කෙරි කියන එක. රින් ඔෆ් කෙරි කියලා කියන්නේ රින් ඔෆ් කෙරි එක ඇතුළත ඒ යන පාරේ ගොඩාක් ඇට්‍රැක්ෂන්ස් කියන්නේ හිස්ටොරිකල් දේවල් ගොඩාක් බලන්න තියෙනවා. ගෙස්ලට ගොඩක් බලන්න තියෙනවා. මේ තියෙන්නේ ඉතින් මේ මෙතන මේ උඩටම එන්න ප්‍රදේශය මේ වගේ තමයි තියෙන්නේ. මේ උඩට නැගලා එහෙම එන්න පුළුවන්. ඉතින් හැම තැනින්ම උඩට නැගලා එන්න පුළුවන්. අපිට එනකොට අපිට බැටළුවෙක් හම්බුණා. මේ බැටළුවා මේ එන්නේ අපිට බයයි. දැන් අපි ආයේ මේ එනවා. එන මග අතරතුර තමයි එතන තියෙන්නේ. ගොඩාක් ට්‍රැෆික්ස් එහෙම ගොඩාක් අඩුයි එදා අපි යන දවසේ. මේ ලස්සන ගෙවල් දෙපැත්තේ ලස්සන ගෙවල්. මෙතනට කාසල්වේන් ටවුන් එක පේනවා. කාසල්වේන් ටවුන් එක හරිම ලස්සන ගෙවල් ටිකක් ඔය දකුණු පැත්තෙන් අපිට බලන්න පුළුවන්. ඈතින් පේන්නේ කාසල්වේන් ටවුන් එක. දැන් අපි ටවුන් එකට ළඟයි. ඉතින් ටවුන් එකකින් නම් මෙතනට එච්චර කිලෝමීටර් මං හිතන්නේ 13ක් විතර තමයි තිබ්බේ අපිට වෙන්න. දැන් ඉතින් අපි ආය මේ ටවුන් එකෙන් ඇවිල්ලා අපි ගෙදර ආවා. ඉතින් හරි ලස්සනයි. එනකොටත් හරි ලස්සනයි. මම ටවුන් එක පොඩ්ඩක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේ දැන් අපි ටවුන් එකෙන් පාසලා මම කිව්වේ අර බිල්ඩින්ග්ස් එහෙම ලස්සන එකම විදියට එකම ස්ට්‍රක්චර් එක කරගෙන තියෙනවා. ටවුන් එක හරි පිරිසිදුයි. ඒ වගේ ලස්සනටම හොඳට මේගොල්ලෝ මේන්ටේන් කරනවා. ඉතින් අපි ආයෙත් ඊළඟ බ්ලොග් එකෙන් අපි හම්බෙමු. මම ලස්සන වීඩියෝස් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් thank you ඔයගොල්ලෝ මගෙත් එක්ක එකතු වෙලා හිටියට. thank you මගේ වීඩියෝ එක බැලුවට. හරි අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.